හායි අද මම ඔයාලට කියලා දෙනවා මේ විදියට රසට උකුවට ඒ වගේම ඇඟටත් ගුණ එළවලු සුප් එකක් කොහොමද හදාගන්නේ කියලා අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් ඉතින් එන්නකෝ මගෙත් එක්ක අද අපි මේ එළවලු සුප් එක හදලම බලමු. එන්නකෝ එහෙනම්. අපිට මුලින්ම ඕන වෙනවා ගෝවා. මම මෙතන ගෝවා චුට්ටක් වැඩිපුර අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට ගෝවා බෑයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒක දෙකට කපලා කෑල්ලක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා කැරට්. මම මෙතන කැරට් අලයක් අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණය. ඊට පස්සේ අපිට තක්කලි ඕන වෙනවා. මම මෙතන තක්කලි ගෙඩියක් අරගෙන තියෙනවා. ඒකත් කොටු හැඩයට තමයි මේවා කපාගෙන තියෙන්නේ. ඒ වගේම මම බෝංචි කරල් 6ක් විතර අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේ හැඩයට කපා ගන්නත් පුළුවන් නැත්නම් චූටි හැඩයට කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ලූණු ඕනේ. මම මෙතන ලූණු චූටියට කපාගෙන තියෙනවා. ඒ වගේම අමු මිරිස් කරලක් ඕනේ. අමු මිරිස් අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් දාගන්න සැර කන්න කැමති අය. ඊට පස්සේ අපිට සුදු ලූණු ඕන වෙනවා. මම මෙතන සුදු ලූණු බික් 4ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට කරපිංච ඕන වෙනවා. මම මෙතන කරපිංච අයිති 2ක් අරගෙන තියෙනවා. අපේ සුප් එකේ රසය වැඩි කරගන්න ඕන නිසා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා පරිප්පු. මම මෙතන පරිප්පු ග්‍රෑම් 70ක් වගේ අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ පරිප්පු ගද්දි 4-5 සැරයක් වගේ සෝදලා අරගන්න. ඊට පස්සේ අපිට ලුණු කොළ ඕන වෙනවා. මම මෙතන ලුණු කොළ ටිකක් වැඩිපුර අරගෙන තියෙනවා. ලුණු කොළ නැත්තම් ඕගොල්ලොන්ට ලීක්ස් එකතු කරගන්න පුළුවන්. ලීක්ස් එකතු කරගද්දි ලීක්ස් ගහේ කොළ පාට කොටස තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගම්මිරිස් ඇට ඕන වෙනවා. ඕගොල්ලෝ ළඟ ගම්මිරිස් ඇට නැත්නම් ගම්මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බටර් ඕන වෙනවා. මම මෙතන බටර් මේසෙ හැඳි 2ක් වගේ අරගෙන තියෙනවා. ඕගොල්ලෝ ළඟ බටර් නැත්නම් ඔයාලට පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. හැබැයි බටර් තියෙනවා නම් අපේ සුප් එක ගොඩාක් රස කරගන්න පුළුවන්. තියෙනවා නම් බටර් එකතු කරගන්න. ඊට පස්සේ අපිට රස අණුව ලුණු ඕන වෙනවා. ලුණු ඕගොල්ලෝගේ රස අණුව එකතු කරගන්න පුළුවන්. අපි භාජන ක්ලිපේ තියලා ඒකට බටර් දාගමු. ඔන්න දැන් අපේ බටර් ටික රත් වෙගෙන ඉදි මම එකතු කරනවා ලූණු, සුදු ලූණු, කරපිංචා, ඒ වගේම අමු මිරිස් ටික. මේ විදිහට එකතු කරලා මම හොඳට චුට්ටක් කලවම් කරගන්නවා. අපි මේක සාමාන්‍ය රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අපේ ලූණු, සුදු ලූණු, කරපිංචා, ඒ වගේම මිරිස් ටික මේ විදිහට බැදුනහම ඇති. දැන් මම එකතු කරනවා බෝංචි ටික, කැරට් ටික සහ තක්කාලි ටික. මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා අපි චුට්ටක් කලවම් කරගමු දැන්. අපි දැන් අපේ පරිප්පු ටිකත් මේ විදිහට එකතු කරගමු. ඒකත් එකතු කරලා චුට්ටක් කලවම් කරගමු. දැන් මම එකතු කරගන්නවා ගෝවා ටික. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු කොළ ටික. මේ ටිකත් එකතු කරලා අපි චුට්ටක් කලවම් කරගමු. දැන් මම ගම්මිරිස් ඇට ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ගම්මිරිස් ඇට ටිකත් එකතු කරගත්තට පස්සේ මම මේ ටික තැම්බෙන්න අවශ්‍ය කරන වතුර ටික එකතු කරගන්නවා. අපි වතුර එකතු කරගන්න ඕනේ එළවලු වලින් අපි දාපු එළවලු වලින් චුට්ටක් උඩට එනකම් විතරයි. වතුර ටික එකතු කරලා අපි චුට්ටි වෙලාවක් මේ විදිහට කලවම් කරගමු. චුට්ටක් විතර. දැන් අපි අපේ එළවලු එක මේ විදිහට පියනකින් වහලා එළවලු ටික හොඳට තඹගමු. ඔන්න මේ මම ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 8කට පස්සේ මගේ එළවලු සුප් එක. මේ වෙලාවේදී නම් අපි දාපු පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. හැබැයි කැරට් ටික තාම තැම්බිලා මදි. ඒක නිසා අපි තව චූටි වෙලාවක් පියන වහලා තියාගන්න ඕනේ. ඔන්න ඉතින් පියන වහලා තියාගන්න කලින් මම මේකට ලුණු කුඩු එකතු කරනවා. මොකද මම කලින් ලුණු එකතු කරේ නැහැ. මොකද අපි ලුණු එකතු කරගන්න ඕනේ අපේ පරිප්පු ටික තැම්බුණාට පස්සේ. ආපහු වහලා තියෙනවා මේ විදිහට තව තැම්බෙන්න ඕන නිසා.
ඔන්න මේ මං ඔයාලට හරියටම පෙන්නන්නේ විනාඩි 10කට විතර පස්සේ දැන් අපේ එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් ලිප ඕෆ් කරගමු. ලිප ඕෆ් කරලා චූටි වෙලාවක් මේ විදිහට කලවම් කරගමු. මම අපි හදාගත්ත මේ එළවලු සුප් එකෙන් මේ විදිහට චුට්ටක් අයින් කරගන්නවා වෙනම භාජනයකට. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට අයින් කරගත්ත අපේ සුප් එකේ කොටසක්. දැන් අපි මේක චූටි වෙලාවක් නිවෙන්න තියාගන්න ඕනේ. විනාඩි 10ක් වගේ අපි මේක නිවෙන්න තියාගමු. ඔන්න මේ තියෙන්නේ අපි ඒ අයින් කරගත්ත සුප් එකේ භාගය. දැන් අපි මේක හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගෙන ඉමු. ඔන්න මේ තියෙන්නේ මම ඒ විදිහට ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගත්ත අපේ සුප් එකේ භාග කොටස. දැන් මම මේක එකතු කරගන්නවා අපේ අර සුප් එකේ ඉතුරු ටිකට මේ විදියට. ඔක්කොම ටික එකතු කරගමු. දැන් එකතු කළා මේක චුට්ටක් මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදියට අපි කලවම් කරගමු. ඉතින් අපේ සුප් එක දැන් අපි හදාගෙන ඉවරයි. මම මේ වෙලාවේදී ගම්මිරිස් කුඩු චුට්ටක් විතර එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු අත්‍යවශ්‍යම නැහැ. ඔයගොල්ලෝ කැමති නම් විතරක් එකතු කරගන්න. මොකද අපි කලින් ගම්මිරිස් ඇටත් එකතු කරගත්ත නිසා අපි දැන් ගම්මිරිස් කුඩු ටික එකතු කරලා මේ විදිහට චුට්ටක් විතර කලවම් කරගමු. ඉතින් ඔයාලට මේ වෙලාවේදී ඔයගොල්ලෝගේ රස අනුව ලුණු බාල එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත එළවලු සුප් එක. මේක හරිම රසයි. රෑකට වගේ ඔයගොල්ලෝ රෑ කෑමකට වගේ හදා ගන්නවා නම් මේක ගොඩාක් හොඳයි. ඉතින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම එළවලු සුප් එකක් හදන්නේ. ඔයගොල්ලොත් මේ විදිහට එහෙනම් try කරලා බලන්නකෝ.